අපේ channel එක නරඹන ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි මේ වීඩියෝ එකෙන් කියා දෙන්නේ මේ අපේ outdoor unit එකේ wire එක මේ පොඩි wire එකක් තමයි සාමාන්‍ය කම්පැනියෙන් එනකොට එන්නේ. මේ wire එක අපි කොහොමද මේ දිග wire එකක් දාලා මේක හරියට මේ setup කරගන්නේ කියන එක. ඉතින් මේකෙදී වයර් එක වීඩියෝ එකේ තියෙන විදිහට මෙන්න මෙහෙම මැදින් කපා ගන්න ඕනේ. ඒ කපන්නේ අපි කරන්ට් එකට ගහන වයර් එක නෙවෙයි. අපි කපා ගන්නේ මේ අර අවුට්ඩෝර් යුනිට් එකට උඩ මේ අවුට්ඩෝර් යුනිට් එකට යන වයර් එක තියෙන්නේ. ඒ වයර් එක තමයි අපි මේ කපන්නේ. ඒ කපලා හරියටම ඒ වයර් ඒ විදිහටම මේ සම්බන්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ අපි වෙනත් වයර් එකක් දාන්න ඕනේ. ඒ වයර් එක දාන්න ගොඩාක් වෙලාවට මේ හොඳම වයර් එකක් දාන්න මොකද සීල් වයර් එක සීල් 2 වයර් එකක් දාන්න ඕන. සාමාන්‍ය බ්‍රෑන්ඩඩ් එකක් දැම්මනම් හරි. ඒ කියන්නේ බ්‍රෑන්ඩඩ් කියන්නේ නම ගිය ආයතන තියෙන්නේ. ඒ මොකද ඒ වගේ බඩු quality මේ අර ලෝකල් ඒවා දාන්න එපා. ඒවා තීරුමක් නැහැ. අපි දාන්නෙත් හොඳ එක විතරයි. මේ ඊට පස්සේ ඒකේ 2 වයර් එකේ සීල් ටයිප් 2 වයර් එකේ එනවා නිල් පාට වයර් එකකුයි රතු පාට වයර් එකකුයි. මේකේ රතු පාට වයර් එකට අර අපි කපාගත්ත එකේ රතු වයර් එකත් නිල් පාට එකට නිල් පාට එක මේ නැත්තම් කළු පාට එකක් තියෙන්නේ. ඒ කළු පාට එකත් ඒ විදිහට සෙට් කරගන්න ඕනේ. ඒ සෙට් කරලා ඉවරලා මේක අපි පැති දෙකකින්, ඒ කියන්නේ අපි මේකේ වයර් එක දික් කරගන්න එක තමයි කරන්නේ. ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේක මේ දික් කරගන්න. ඔයාලට ඕනි අඩි 15ක්ද අඩි 30ක්ද? ඒ කියන්නේ මෙහෙම මේ සාමාන්‍යයෙන් මේක එච්චර උස නම් දාන්න ඕනේ නැහැ. ඇත්තම කතන්දරේ මේ සාමාන්‍යයෙන් අර යකඩ බටයක් එන්නේ අඩි 18යිනේ. ඒ අඩි 18 බටයකට අවශ්‍ය වයර් එක මේ සකසගත්තා නම් ඇති. එතකොට අපි මේකේ පවර් සප්ලයි එක දෙන්න ගේ ඇතුලේ. ඒ කෑල්ල කීයටවත් අපි එළියේ තියන්නේ නැහැ. ඒ කියන්නේ ඒක කරන්ට් එකට ගහන එක ගේ ඇතුලේ තියාගන්න. ඒක ගේ ඇතුලේ තියලා ඊට පස්සේ අපි වයර් එක දිගේ අපි අර අවුට්ඩෝර් යුනිට් එකට කරන්ට් එක යවනවා. ඒ කරන්ට් එකෙන් තමයි ඒක වැඩ කරන්නේ. ඊට පස්සේ ඒකේ ඇතුලට අපි සිම් එකක් දාලා තියෙනවා. ඒ සිම් එකේ අනුව ඔයාලට Wi-Fi පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා කැමති data package එකක් දාගෙන router sim එකක් හරි එහෙම නැත්නම් වෙනත් mobile sim එකක් හරි දාගෙන මේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ මේක අර උඩ දාන්න කියන්නේ අපි මේක සාමාන්‍යයෙන් මේ අපි මේක මේව කරලා දෙනවා. ඒ කියන්නේ වයර් එකේ ගාන විතරක් කරගෙන අපි මෙහෙම සෙටප් කරලා දෙනවා. ඒ කියන්නේ අපෙන් ඉල්ලීමක් කරොත් සමහරු මේ කියනවනේ කමන්නේ ඔහොම එවන්න මේ කියලා. ඊට පස්සේ ගියාට පස්සේ යාට උමනාවක් ඇති වුණොත් එහෙනම් වයර් එකක් දාගන්න. ඒකට තමයි මේ වීඩියෝ එක මේ අපි මේව කරේ. මේක විශේෂයෙන්ම මේ YouTube එකට දාන්න හේතුව තමයි මේ අපි WhatsApp මගෙන් තමයි ගනුදෙනු කරන්නේ. අපි මේ වෙනත් මේ කියන්නේ කෝල් කරනවා. මේ WhatsApp වලින් ලොකු වීඩියෝ එකක් යවන්න බෑ. ඒක නිසා තමයි අපි මේ YouTube එකට දාන්න හිතුවේ. ඒ කියන්නේ මේවා අර සංශෝධනය කරන්න නැතුව දාන්න ඕනේ. එතකොට තමයි මේ අර කස්ටමර් කෙනෙකුට ඒක පැහැදිලිව මේවා කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මේ අර හරියටම සම්බන්ධ කරලා දැන් අපි නම් සාමාන්‍යයෙන් මේකට දැන් ওই විදිහට මම මේ ඔයාලට පෙන්වන්න තමයි මේවා කරන්නේ. මේකට සාමාන්‍යයෙන් අපි heat slave දාලා
පොට් ගන් එකකින් අල්ලලා ඒක අපි හොඳටම සීල් කරලා තමයි සාමාන්‍ය වයර් එක අපි නම් හදලා එවන්නේ. සාමාන්‍ය ඔයාලට ඒ පහසුකම් නැහැනේ. මම නම් මේ රිපෙයාර් කරන නිසා මං ගාව මේ තියෙනවා. මොකද මම අර ටීවී අලුත් එඩියා කිරීමේ ඒවා එහෙමත් කරගෙන යනවා. මේ ඒක නිසා මං ගාව අවශ්‍ය බඩු සේරම තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් ටේප් ගහලා වයර් දෙක හරි ඒ කියන්නේ ෂෝට් වෙන්නේ නැති වෙන්න හොඳට ටේප් කරගන්න. වයර් දෙක ඉස්සර වෙලා අමුණලා ඊට පස්සේ ඒ දෙක හොඳට ටේප් කරගන්න වෙන වෙනම ටේප් කරගන්න. ඒ ටේප් එකත් ඔයාලා හොඳ බ්‍රෑන්ඩඩ් එකක් මේ පාවිච්චි කරන්න ටේප් එක. මොකද අර කඩේ අඩුවට තියෙන 30 40 කෑලි අරගෙන ඒවා පාවිච්චි කරන්න එපා. ඒවා වැඩක් නැහැ. නිකම් මේ ටේප් එක ගැලවෙලා යනවා. මේ තේරුම් නැහැ. ඒක නිසා ඔයාලගේ අර වියදම් කරන ගානත් අපරාධ නෑ. අපෙන් ජෙනුයින් සර්විස් එකක් දෙනවා වගේම අපි ඔයාලට කියා දෙන දේත් ජෙනුයින්ම මේ කියා දෙනවා. මොකද එහෙම තමයි හරියට සමාවෙන්න මේ වැඩක් කරගන්නේ. ඊට පස්සේ එහෙම ටේප් කරලා ඊට පස්සේ ආපහු හොඳටම මේ වීඩියෝ එක යන්තේ බලන්න. අපි හොඳටම මේක මේව කරනවා. සම්පූර්ණයෙන්ම හොඳටම ටේප් කරලා මේ වතුර එහෙම යන්නේ නැති විදිහට හොඳට හදාගන්න. ඔයාලට ඕන නම් මේ අපි ඔයාලට මෙහෙම වයර් එකක් දාලා එවන්න කිව්වොත් එහෙම මේ අපි දාලා එවනවා. ඒකේ අපි වයර් එකට යන ගාණ අය කරනවා. විශේෂ සේවා ගාස්තුවක් අපි අය කරන්නේ නැහැ. මේ වයර් එකේ ඔයාලා දාන්න ඕන දිග ප්‍රමාණයට අනුව මේව කළා අපි මේ ඔයාලට ඒක මේ හදලා දෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ අමුණ ගන්නෙ. මේ ඔයාලට නම් මේ ඔය වයර් කපන ඒවා එම නැතුවේදී ඔය මේ මොකකින් හරි සුද්ධ කරලා ගන්න මං ගාව නම් ඔය ටූල් තියෙනවා. ඔයට වැඩි ටූල් තියෙන අවශ්‍ය එක විතරයි මම සාමාන්‍ය මේ වෙලාවේ පාවිච්චිට ගන්නෙ. මොකද ඒවා අනවශ්‍ය දේවල්නේ. මේ වැඩේ මේ කරන්න මේ කරා නම් හරියට එච්චරයි. එතකොට මේ දැන් මේ වීඩියෝ එක බලන මේ ඔයාලට කියන්න ඕනේ මේ ඔයාලගේ ඉන්න තැනටත් මේ වගේ සිග්නල් ප්‍රශ්න තියෙනවා නම් ඒ කියන්නේ සිග්නල් නැත්තම් කියන්නේ මේ හරියට සිග්නල් නැත්තම් අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන්. මම WhatsApp නම්බරේ දාන්නම් යටි කන්ටැක්ට් කරගෙන මේ සර්විස් එක ලබා ගන්න පුළුවන්. වැඩේ ඔයාලට ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න පුළුවන් නම් විතරයි අපි දෙන්නේ. අපි හොරබොරු කරන්නේ මේක මේ සල්ලි මේ ගරගෙන මේ ව්‍යාපාරයක් නෙවෙයි. සර්විස් එකක් කියන්නේ සම්පූර්ණයෙන්ම මේ ඉතින් ඔයාලටත් ඕන නම් මේක ලබා ගන්න පුළුවන් ඕන කෙනෙකුට. දැන් ගත්ත කට්ටියට කියන්නේ තවත් එක්කෙනෙකුට ඔයාලට සර්විස් එක හොඳයි නම් රෙකමන්ඩ් කරන්න අනිවාර්යයෙන්ම මේ මොකද ඊට පස්සේ මෙන්න මෙහෙම දැන් වයර් එක අපි සම්පූර්ණයෙන්ම මේව කරගෙන ඉවරයි. ටේප් කරලත් ඉවරයි. දෙපැත්තෙම හරියට මේව කරගත්තා. මේ මාරු කරගන්න එපා වයර් එක. හොඳට මතක තියාගන්න. මොකද මේකේ DC කරන්ට් එකක් යන්නේ. ඒ අපි AC එකට ගැහුවට අර පවර් සප්ලයි පොඩි යුනිට් එකේ DC කරලා DC කරන්ට් එකක් තමයි මේකට යන්නේ. DC මාරු වුණොත් එහෙම මේ රවුටරේ හානි වෙනවා. අනිවාර්යයෙන්ම ඒක වෙනවා. මොකද මේ ඒක කියන්න ඕනේ. අපි ඉතින් මේ ඒක නිසා හරියට වයර් ටික හරියට අමුණ ගන්න පාටට පාට හරියට අමුණන්න. ඒ කියන්නේ මේ කරන්ට් එක එන විදිහට. ඊට පස්සේ ප්ලග් කරලා බලන්න අවුට්ඩෝර් යුනිට් එකේ උඩම බල්බ් එක නිල් පාටෙන් පත්තු වෙන්න ඕනේ. හරියට මේ ඔයාලා හරියටම මේව කරලා තියෙනවා නම්